මගේ ජීවිතේ මං විඳපු දුක් අඬපු වාර අනන්තයි. මං හිතනවා කොල්ලෙක්ට හරි අමාරුයි මං එක්ක ජීවත් වෙන්න. මොකද මං ගොඩක් අවධානය හොයන කෙනෙක්. හැබැයි මාව තේරුම් ගත්තොත් මං හිතනවා ඒ කොල්ල තමයි වාසනාවන්තම කොල්ල කියලා. ඔව් මමත් එක්ක ඉන්න අමාරුයි. මොකද මං පොඩි දෙයටත් එයා එක්ක රණ්ඩු කරනවා. හැබැයි තුන් හිතකින්වත් එයාව දාලා යනවා කියලා හිතලා නම් නෙමෙයි. මං එක්ක ඉන්න වෙලාව ටිකක් මදි කියලා හිතුන වෙලාවට මොකද ගැහැණියකගේ මුළු ජීවිතේම තමන්ගේ පිරිමිය කරගන්න ගොඩක් ගැහැණුන්ට බෑ. හැබැයි මගේ මුළු ලෝකෙම එයා කරගෙන ඉවරයි. ඉතින් මගේ රණ්ඩු අස්සේ තියෙන්නේ ආදරේ නෙමෙයිද? මෙන්න මෙහෙම දවසක් කෙනෙක් මට කිව්වා. ඉතින් මං හරි ලස්සනට ඒ කතාව අහගෙන හිටියා. හිත අහකට ගන්න හිතුනේම නැහැ. මොන වැඩේ තිබුණත් මං එයාගේ කතාව හරි ලස්සනට අහගෙන ඉඳියා. එහෙම අහගෙන ඉද්දි මෙයා මෙන්න මෙහෙම කතාවකුත් කිව්වා. ඔයාටත් ඉන්නවද එහෙම කෙනෙක්? ඔයාගේත් මුළු ජීවිතේම ඔයාගේ පිරිමියද? නැත්තම් වෙන අය ඉන්නවද? මේ වගේ ප්‍රශ්න ගොඩක් එයා මගෙන් අහන්න ගත්තා. එයා මට කිව්වා මං පුඩි කාලේ ඉඳලම හොඳට සැපට හැදිච්ච කෙනෙක්. පස්සේ මට ආදරෙත් ගොඩක් ලැබුණ ගෙදරින්. ටික ටික මං අෆෙයා එකක් පටන් ගනිද්දි ගෙදරින් තිබුණු ආදරේ මට නැති වුණා. ඉතින් මට ඩිප්‍රෙෂන් වගේ ආවා. පස්සේ මං හැමදේම මගේ බොයිෆ්‍රෙන්ඩ්ට කිව්වා. ඉතින් මං සතුටු වෙනවා. එයා මාව ඒ දවසේ ඉඳලා අද වෙනකම් හරි ලස්සනට බලා ගන්නවා. හැබැයි මගේ අම්මා තාත්තත් දැන් හුඟක් වෙනස් වෙලා. ඉතින් ගැහැණියකට පුළුවන්ද පිරිමියා තමන්ගේ මුළු ජීවිතේම කරගන්න? තමන්ගේ බඩෙන් හදාපු වඩාපු අම්මා තාත්තටත් වඩා තමන්ගේ පිරිමියා මගදී අපිට හම්බ වෙන්නේ. ඉතින් එයාට ලොකු ආදරයක් විශ්වාසයක් දීලා අපිට පුළුවන් ද එයා මුළු ජීවිතේම කරගන්න. ඔව් බෝසත් කුලේ පිරිමි ඉන්නවා. එහෙම පිරිමි නැත්තේ නැහැ. ඒවා සංස්කාරගත බැඳීම් එක්ක පතාගෙන ආපු ආදර කතා. ඉතින් මං හරි ආසයි ඒ වගේ ලස්සන ආදර කතා දකින්න. මොකද තව කෙනෙක් සතුටින් ඉන්නවනම් කොච්චර හොඳයිද? එයා මට තව කිව්වා ඔයා දන්නේ නැහැ මගේ පිරිමියට නොකියන දෙයක් නැහැ මම. මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් මං දුවගෙන යන්නේ එයා ගාවට. ගිහිල්ලා හිතේ තියෙන හැම ස්ට්‍රෙස් එකක්ම නිදහස් කරගන්නේ එයාගේ ළඟ. එයා ගොඩක් බිසි කෙනෙක්. උදේ ගිහිල්ලා රෑ එන කෙනෙක්. රෑ ආවත් මොන වෙලාවෙදී වුණත් පොඩ්ඩක් අහන්න සුදු මං කියන එක කිව්වදී එයා ආන්න නැතුව ඉන්නේ නැහැ. ඒ හැම ප්‍රශ්නයකටම උත්තරයක් එක්ක එයා මගේ හිත හරි ලස්සනට හදනවා. ඉතින් මේක නෙමෙයිද ආදරේ? පිරිමියෙක් නිවට වෙන්න ඕනේ නැහැ. පිරිමියෙක් ගැහැණියකට සෙකන්ඩ් වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ පිරිමි අතරේ බෝසත් කුලේ ඉපදුණු තමන්ගේ ගැහැණියට ඕනම අවස්ථාවක සෙකන්ඩ් වෙන්න ගැහැණියකට ආදරේ දෙන්න පුළුවන් පිරිමියෙක් ලබන ගැහැණු හරි වාසනාවන්තයි. ඉතින් අපි කරන්න ඕන මේ පිරිමින්නු නැති කරගන්න එක නෙමෙයි. තවත් එයාලට ආදරේ කරන එක. එතකොට අපේ හොඳම පාර්ට්නර් අපේ පිරිමියම කරගන්න පුළුවන්. මෙහෙම පිරිමි ඉන්න රටක අපිට මොකටද හොඳම යාළුවෝ? අම්මා තාත්තා වුණත් අපිට දවසක නැති වුණත් දුකක් තියෙයි. ඒත් මෙහෙම පිරිමියෙක් ලද ගැහැණියෙක් කොච්චර වාසනාවන්තයිද? අම්මා තාත්තගේ උනත් අඩුපාඩුවක් දැනෙන්න දෙන්නේ නැතුව තමන්ගේ පිරිමිය තමන් එක්ක ඉන්නවා කියන්නේ කොච්චර සතුටුයිද? ඉතින් එයා මට කිව්වා අක්කේ හැමෝටම බෑ පිරිමිය තමන්ගේ මුළු ජීවිතේම කරගන්න. මට ගොඩක් දේවල් නැති වුණ කෙනෙක්. මගේ ගෙදර අය පවා මාව රිජෙක්ට් කරලා තියෙන අවස්ථා තියෙනවා. මගේ සහෝදරයෝ මාව අයින් කරපු අවස්ථා තියෙනවා. ඒත් කවදාවත් එයා කිසිම කෙනෙක්ගේ පැත්ත ගත්තේ නැහැ. එයා ගත්තේ මගේ පැත්ත. මොකද එයා දන්නවා මං කාටවත් තරැත්තක් කරලා නැහැ කියලා. ඔයා දන්නවද අක්කේ මගේ මේ මෙච්චර අවුරුදු 20 ගාණක් ඇතුළත මම මෙහෙම ඉන්නවනම් ඒ මගේ බොයිෆ්‍රෙන්ඩ් නිසා. මොකද එයා මට මැරෙන්න හිතන හැම වාරයක් ගානෙම මට තව ජීවත් වෙන්න ආස කෙරෙව්වා. මැරෙන්න කියන්නේ මොකක්ද කියලා එයා මට කියලා දීලා එයාට කවුරු නැතත් මම ඉන්නවනි කියලා එයා මට ඇඟෙව්වා. මොකද එතකොට මට බෑ එයාව දාලා යන්නවත්. එතකොට ජීවත් වෙන්න ආසාවක් ඇති වෙනවා. ඉතින්
මම කියන්නේ මෙහෙම පිරිමි තමන්ගේ මුළු ජීවිතේම කරගන්න එක වැරද්දක්ද? සමහර අය කියනවා අම්මට තාත්තට වඩා තමන්ගේ පිරිමියා ලොකුයිද කියලා. ඔව් අක්කේ මට නම් මගේ පිරිමියා ලොකුයි. මොකද හැම අම්ම තාත්තෙක්ම එක වගේ ළමයින්ට සලකන්නේ නැහැ. මුලදී අපිව ඉපැද්දුවා ඒක හරි. ඒත් පස්සේ යාළට සමහර දේවල් එක්ක යාළ වෙනස් වෙනවා. ඒත් පිරිමියෙක් කියන්නේ තමන්ගේ මුළු ජීවිතේම බාර ගන්න කෙනෙක්. එහෙම කෙනෙක් මගදී නතර වෙන්නේ නැතුව මගදී හැරෙන්නේ නැතුව තමන්ගේ ගැහණියෙක් ඉන්නවා නම් ඒක අම්මා තාත්තට වඩා එහා ගිය බැඳීමක් නෙමෙයිද? මම පිළිගන්නවා. එයාට බැරි වුණා මාව උපද්දවන්න. මුලදී අම්මා තාත්තා දුක් විඳලා මාව හැදුව එක ඇත්ත. ඒත් අම්මලා තාත්තලා පවා වෙනස් වෙලා මගින් හැරෙන අවස්ථා තියෙනවා. ඒ වෙද්දි අපිට මගදී හම්බුන පිරිමියම අපේ මුළු ජීවිතේම කරගන්න හිතෙන්නේ එයා අපිට අම්මා තාත්තා නැති කාලේ අපිට දීපු ආදරයත් එක්ක. ඉතින් මං හිතනවා සමහරු මේකට එක එකව කියයි. ඒත් මගේ ජීවිතේ ගත්ත අත්දැකීම් එක්ක මගේ දෙමව්පියෝ එක්ක මගේ බෝයිෆ්‍රෙන්ඩ් මට ලොකු සපෝට් එකක් වුණා. ඒකයි මම කියන්නේ මගේ මුළු ජීවිතේම මගේ මහත්තයා කියලා.